සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ මඤ්ඤොක්ක මැල්ලුම ගැන. ඔන්න මට ගොඩ කාලෙකින් මඤ්ඤොක්ක කොළ ටිකක් හම්බුණා. ඉතින් අද මං අරන් ආවා මඤ්ඤොක්ක මැල්ලුමක් හදන්න. ඔයාලා හැමෝම දන්නවනේ මඤ්ඤොක්ක කියන්නේ ගොඩාක් රස මැල්ලුමක් කියලා. ඉතින් ඉස්සෙල්ලම මං කරන්නේ මඤ්ඤොක්ක කොළ ටික තෝරගෙන හොඳට හොදලා ඒකේ වතුර බේරෙන්න තියලා මෙන්න මේ විදිහට හීනියට කපා ගන්න එක. ඊට පස්සේ මම මෙතන ලුණු එකතු කරනවා. හැබැයි ඔන්න මගේ අනිත් වීඩියෝ එක ඩිලීට් වෙලා අනිත් කලමනා දාන්න ටික මම මෙතෙන්දි කියන්නම්. මම මඤ්ඤොක්ක කොළ ටික කපා ගද්දී කොච්චි කෑල්ලක් දාලම තමයි හීනියට කපා ගත්තේ. ඒ හින්දා මම මෙතන වෙනම ආයෙ අම්මිරිස් දාන්න නැහැ. මෙතෙන්ට ලුණු කුඩු සහ කහ කුඩු ටිකක් එකතු කරලා හොඳට මේක මිශ්‍ර කරලා ඊළඟට මම මේක හදන ඇතිරියට දාලා තෙල් චුට්ටක් දාලා ලිපෙන් තියනවා. මේ කොළ එකේ කොළ පාට රැක ගන්න ඕනේ හින්දා මම ඒක ටිකක් ප්‍රවේශමෙන් තමයි මලව ගන්නෙ. මේක කොළ පාට රැකුණාම තමයි ඒකේ ගුණේ වගේම රසය තියෙන්නේ. මෙන්න මේ විදිහට ටිකක් කූරු ගාමින් තමයි මම මේක රත් කරගන්නේ. තව දෙයක් කියනුනේ මඤ්ඤොක්ක කොළ කපනවට වඩා වංගෙඩිය දාලා පොල් කොච්චි එක කොටලා ගද්දි මීට වඩා ගොඩාක් රසයි. දෙයක් එක කන්න පුළුවන්. ඇත්තටම මඤ්ඤොක්ක කියන්නේ ගුණේ වගේම ගොඩාක් රසවත් කොළ වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ මගේ මැල්ලුම. හරිම ලේසි. ඉතින් මේක හදාගන්න ඒ වගේම තමයි මාරම රහයි. කිරිමාලුත් එක්ක මේක හිතා ගන්න බැරි රසක් දෙන්නේ. හදලා බලන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේම වීඩියෝ බලන්න මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්න. සුබ දවසක්.